guys, ini mana ada lagi ini smart live YouTube channel එකකින් ගෙනල්ලා තියෙන simple video එකක්. ඉතින් අද ගෙනල්ලා තියෙන වලට Daraz app. ඒ කියන්නේ ඔයාලා ගොඩක් අය දන්න online shopping market එකක් තමයි. ගොඩක් අය දන්නවා. මේ Daraz app එකේ සමහරක් අය දන්නේ නැතුව ඇති මේ කොහොමද මේ Daraz app එකේ account එකක් හදන්නේ කියලා. එහෙම නැත්නම් address එකක් දාලා ඒ වගේම Gmail address එකක් add කරලා වගේ තමන්ගේ නම දාලා තමන්ගේ නම්බර් එක දාලා කොහොමද මේක හදන්නේ කියලා සමහරක් කට්ටිය දන්නේ නැහැ. සමහරක් කට්ටිය දන්නවා ඉතින් මේක හදන්නේ කොහොමද කියලා. සමහරක් අය දන්නේ නැතුව ඇති ඔය ඕඩර් එකක් දාගන්න සමහරක් අය ගොඩක් දන්නේ නැතුව ඇති. ඉතින් සමහරක් අය එකක් දන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් ගන්න තියෙන වලට සරලම ඕඩර් එකක් සහ මේ වගේ ඇඩ්‍රස් එක එහෙ නැත්නම් මේ වගේ account එකක් හදන විදිය තමයි මේ Daraz app කරා අපි අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අද කරන්න යන්නේ එන්නේ මේ වගේ වීඩියෝ. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට. හරි එහෙනම් අපි බලමු Daraz app එකේ ඔයාගේම කියලා ප්‍රොෆයිල් එකක් ක්‍රියේට් කරගන්න විදිය. මුලින්ම ඔයාලා කරන්න ඕනේ Play Store එකට ගිහින් Daraz app එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයා Daraz app එකට එන්න. මම මෙන්න මෙහෙම වගේ ඔයත් account option එක දෙන්න දීලා ඔයාලා ආවට පස්සේ ඔයාලා මේ උඩ තියෙන තැඹිලි පාට අයිකන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ continue with Google කියන option එකට දෙන්න. ඉතින් මම කලින් හදුව account එකක් නිසා මගේ මෙන්න මේ විදිහට එකපාරටම මම මේ app එකට login වුණා. ඉතින් ඔයාලට තියෙනවා කලින්ම ඔයාගේ Gmail address එකක් මේකට add කරන්න. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව ඔයාගේ ගෙදරටම delivery එකක් කොහොමද දාගන්නේ කියලා. ඉතින් ඔයා මුලින්ම දෙන්න මෙන්න මේ home option එක. ඉතින් ඔයාලට මෙන්න මේ home option එකට ආවට පස්සේ බලා ගන්න පුළුවන් ගොඩක් item ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට උදාහරණයක් වශයෙන් එක light පටියක් මේකට උදාහරණයකට ගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක හොඳ light පටියක්. ඉතින් මම මෙන්න මේක buy now කරගන්නවා. ඉතින් ඔයාලට පස්සේ මේක buy කරගන්නවා නම් ඔයාලට පුළුවන් මේක add to cart දීලා ඔයාගේ මේ app එකේ cart එකක් විදියට දාගන්න. ඉතින් ඊට පස්සේ මම මේක buy now කියන option එක දෙනවා. ඉතින් මෙන්න මේ විදියට ගොඩක් වර්ග මේකේ තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදියට ඔයාලට උදාහරණයක් හින්දා මම උඩ මේක තෝරගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ කහ පාට buy now කියන option එක මම දෙනවා. ඊට පස්සේ මට එනවා මම මේ මුලින්ම login වුණු හින්දා add address කියලා option එක. ඉතින් ඔයාලට පුළුවන් මේ option එක දීලා ඔයාගේ ගෙදර address එකක් මේකට දෙන්න. ඉතින් ඔයාලට පුළුවන් address එක add කරන්න. ඉතින් මම එහෙනම් කියලා දෙන්න address එක කොහොමද add කරන්න කියලා. ඉතින් ඔයාලට පළවෙනියටම තියෙන්නේ ඔයාගේ name එක. මේකට add කරන්න. මම උදාහරණයක් විදිහට මගේ channel එකේ name එක මම මේකට ගහ ගන්නවා. ඉතින් දෙවෙනියට ඔයාලට පුළුවන් ඔයාගේ phone number එක මේකට දෙන්න. ඉතින් මේ විදිහට දුන්නට පස්සේ තමයි ඔයාට මේ delivery එක එනකන් ඔයාට call එකක් එන්නේ. ඉතින් ඊට පස්සේ තුන්වෙනියට ඔයා ඉන්න පළාත මේකට දාගන්න ඕනේ. ඉතින් පළවෙනියට ඔයා ඉන්නේ උතුරු මැද නම් මම මෙන්න මේ විදිහට North Central කියලා උදාහරණයකට ගන්නවා. ඊට පස්සේ මම ඉන්නේ දිස්ත්‍රික්කයේ මෙන්න මේ විදිහට උදාහරණයකට ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ ළඟම සිටි එක එහෙම නැත්නම් ඔයා ඉන්න ගම මෙන්න මේකේ තෝරලා මේ app එකට දාගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට තෝරගත්තට පස්සේ ඒ විදිහට මතකේ රැඳිනවා මෙන්න මේ වගේ app එකේ. ඉතින් මගේ address එක ඒ කියන්නේ මම ගෙදර address එක මම මේකට දාගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ ගෙදර address එක මේකට දාගන්න. ඉතින් ඔයාලට පුළුවන් තුන්වෙනි option එක. එහෙම නැත්නම් අන්තිම option එකේ ඔයාලට ඔයාගේ ගෙදරට එන පාර. එහෙම නැත්නම් කවුරුත් දන්නේ නැති ප්‍රදේශයක් නම් ඔයාලට පුළුවන් ඒකත් මේකේ සටහන් කරන්න. ඉතින් මට එහෙම එකක් නැති නිසා මම එහෙම දන්නේ නැහැ. ඒ වගේම ඔයාලට පුළුවන් අන්තිම option එකේ ටික් දෙකක් දාන්න තියෙනවා මේ home සහ office කියන එක.
ඉතින් ඔයාලට ඔයාගේ ගෙදරටම මේක ගෙන්න ගන්න පුළුවන් නම් ඔයාලා ගෙදරටම ගෙන්න ගන්න ඕන නම් ඔයා හෝම් කියන ටික එක දාගන්න. ඉතින් ඔයාලට ඔයාගේ ඔෆිස් එකටම මේක ගෙන්න ගන්න ඕන නම් ඔයා ඔෆිස් කියන ටික එක දාගන්න. මම මේක මගේ ගෙදරටම ඩිලිවරි කරගන්න හින්දා මම මේකට හෝම් කියන ටික එක දාගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ ආපහු තැඹිලි පාට සේව් කියන ඔප්ෂන් එක දෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙන්න මේ විදිහට ලස්සනට මෙන්න මේ විදිහට ඇඩ්‍රස් එකක් ක්‍රියේට් කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට මම අයින් වෙලා මේ ප්ලේස් ඕඩර් කියන එක දෙනවා. හරි එහෙනම් ඔයාලට පුළුවන් මෙන්න මේ කෑෂ් ඔන් ඩිලිවරි මෙතඩ් එක දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට යන සම්පූර්ණ වියදම. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් පහලින් තියෙන තැඹිලි පාට ඔප්ෂන් එක. මම ඒ ඔප්ෂන් එක ක්ලික් කරනවා. ඉතින් මම එන්නේ මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සම්පූර්ණ සුපිරි ඕඩර් එකක් මම දාගෙන තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට සාර්ථකව ඕඩර් එකක් දාගන්න විදිය. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට සාර්ථකව ඔයාගේම ෆෝන් එකේ දරස් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන මෙන්න මේ වීඩියෝ එක බලලා ඔයාලට පුළුවන් ඕඩර් එකක් දාගන්න. ඔයාලා දකින්න ඇති මේ දරස් ඇප් එකෙන් කොහොමද අපි ඒ වගේ ඕඩර් එකක් දාගන්නේ සහ මේ දරස් ඇප් එකෙන් කොහොමද අපි account එකක් ඕපන් කරන්නේ කියලා. ඉතින් ඔයාලා දකින්න ඇති එන්නේ වීඩියෝ එක. ඉතින් ඔයා මේ වීඩියෝ එක ස්කිප් කරා නම් ඔයාට වැදගත් කරුණු ගොඩක් මග ඇරෙන්න ඇති. ඉතින් එයාලා ස්කිප් කරේ නැතුව මුලින් ඉඳන් බැලුවොත් තමයි ඔයාට මේ වීඩියෝ එක මුලින් ඉඳන් අගට එනක සරලවම පැහැදිලි වෙන්නේ. ඉතින් ඔයාට ඒ වගේ දෙයක් තේරෙයි. එහෙනම් අපි අලුත් වීඩියෝෙන් හම්බෙමු. ඉතින් අදට ගිහින් එන්න. Goodbye.